මේ තියෙන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් ටූනා සෑන්ඩ්විච් එකක්. නියමයි අයියා. මම අද සෑන්ඩ්විච් එකට ටූනා අරගෙන තියෙනවා ග්‍රෑම් 100ක් විතර වෙන්න. ඉතින් මෙතන මම ඔලිව් ඔයිල් වල තියෙන ටූනා තමයි අරගෙන තියෙන්නේ. ඒ හින්දා මම මේක මේ විදිහට එකතු කරගන්නවා. ලුණු, තක්කාලි, ගර්කින්, මයොනයිස් ටිකකුත් දාගන්නවා. බටර්. ඊට පස්සේ ඉතින් ලුණු ගම්මිරිස් දාගන්න තමයි තියෙන්නේ. දැන් අපි මේ දේවල් ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මම මේ සෑන්ඩ්විච් පාන් වල වාටි ටික කපා ගන්නවා. ඉතින් ඔයාලට ඒක කැමති නම් කපා ගන්න, නැත්නම් කපා ගන්න උවමනාවක් නැහැ. දැන් මම මේ පාන් වල වාටි ටික අයින් කරගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ටූනා සෑන්ඩ්විච් එකක් හදද්දී චීස් දාගන්නේ නැහැ. හැබැයි ඉතින් මේකේ රස වැඩි කරගන්න ඕගොල්ලන්ට දාගන්න පුළුවන් චීස් ස්ලයිස් එකකුත්. අපි අර හදාගත්ත ටූනා සෑන්ඩ්විච් මික්ස් එකෙන් මේ විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ අනිත් පාන් පෙත්තේ මේක සෑන්ඩ්විච් කරගන්න තමයි තියෙන්නේ.